හයි මිත්‍රවරුනි සුබ දවසක් සියලු දෙනාටම මම අද දැන් මේ මොහොතේ මයිනර් මොරිස් මයිනර් එක 10/12/39 මෙන්න මේ වාහනේ සම්බන්ධයෙන් ඔබ සැමට පොඩ්ඩක් දැනුවත් කිරීමක් කරන්න තමයි මම කල්පනා කරේ ඒක අතකින් මේක විකුණන්නත් අදහස් කරගෙන ඉන්නවා ඒ හේතු කොටගෙන දෙකම හේතු කොටගෙන තමයි මම මේ තත්ත්වය කරන්නේ රයිට් මේ වාහනේ ගැන මම පොඩි හැඳින්වීමක් කරනවා මේක 1970 මොඩල් එකක් මේක සාමාන්‍යයෙන් 78 තමයි ලංකාවට ඇවිල්ලා තියෙන්නේ මේක සිංගප්පූරු වල ඉඳලා තමයි ලංකාවට ඇවිල්ලා තින්නේ මොකද හේතුව 1970 මොරිස් කම්පැනිය ලෝකේ වැහුවා එංගලන්ත කම්පැනි වැහුවා ඊට පස්සේ නමුත් මේ මොරිස් මයිනර් කියන වාහනේ ඉතා ජනප්‍රිය වාහනයක් ලංකාවට මේක ටැක්සි වලට දිව්වේ අපේ ජනහඳ අඳුරන වාහනයක් කිව්වොත් ඉතාලම නිවැරදි මොකද පොඩි මිනිහාගේ දුකට සැපට හිටියන හොඳ වාහනයක් තමයි මේ මොරිස් මයිනර් සැලුන් වාහනේ මේක ඉතා අනර්ග ජනප්‍රියම් වාහනයක් ටැක්සි වලට කොළඹ ඉස්සර ටැක්සි දුවේ මේමයි ඒ ටැක්සි දුවපු වාහන වෙනමම තිබ්බා රයිට් මම මේ ගැන කියන්නේ මේ වාහනේ ඉතාමත් ගොඩක් වියදම් කරපු වාහනයක් මම පළමුවෙන් පටන් ගන්න මේක ටයර් සෙට් එක මේ ටයර් සෙට් ඔරිජිනල් ටයර් සෙට් එකක් මේකේ දාලා තියෙන මේ තියෙනවා සියට් ටයර් ඉතින් මේක සාමාන්‍ය මේ වගේ ටයර් සෙට් එකක් රුපියල් 85000කට ආසන්න සිද්ධ තියෙන වෙනවා මේ ටයර් සෙට් එක. අපි කියමු උදාහරණයක් වශයෙන් මෙන්න මේ ලයිට් එක තේ ලයිට් මේක ලූකස් වර්ගයේ ලයිට් එක. මෙන්න මේ ලූකස් ලයිට් එක මේ පොඩි කෑල්ල විතරක් මේ ලෙන්ස් එක විතරක් රුපියල් 7500ක් වෙන එකක්. එතකොට ජෝඩුවම ගත්තොත් රුපියල් 15000ක් වෙනවා. ඉතින් මේ සුදු යකඩින් කරලා තියෙනවා මෙන්න මේ සම්පූර්ණ මේ එක්තා මෑතක ඒ ටික කරේ මම මෑතක මේ මගේ ළඟ දැන් කාර් එක අවුරුදු දෙකමාරක් විතර තිස්සේ තියෙනවා. මම ඉතා හොඳින් මේව නඩත්තු කරනවා. මේකේ ගියර් බොක්ස් එන්ජින් ඩිෆරන්ෂල් සියල්ල රිපෙයාර් කරලා තියෙන කිසිම ප්‍රශ්නයක් නැහැ මේ වගේ රිපෙයාර් කරන්න දෙයක් තිබෙත් නැහැ නමුත් පොඩි ඒවා තිබ්බා ඒවා මම කරා රයිට් ඊට පස්සේ අපි යමු ඇතුළට මේ තියෙන මේක ස්ටීරියන් මේක ඇතුලේ හුඩ් එක හත්මන හුඩ් එක මොකද මේක ලෙදර් වලින් කරලා තියෙන සම්පූර්ණම මේක කරේ එදිරිසිංහ කුෂන් වර්ක්ස් එකෙන් අපි කිව්වද මේ පැඩඩ් කාපට් දාලා දොරබෝඩ් ඔක්කොම අපිට අපෝස්ටින් සීට් සෙට් එක මේක මේ එංගලන්ත සයිට් මොඩිෆිකේෂන් සයිට් එකක් බලලා තමයි මේක අපි මේ ෆොටෝස් ටික ගත්තේ ෆොටෝස් ටික අරන් ගිහලා එදිරිසිංහ කුෂන් වර්ක්ස් එකට දුන්නා. දීලා තමයි අපි මේ ස්ටයිල් එකට අපට අවශ්‍යයි කියලා මේ හෙඩ් රෙස්ට් දාලා ඔක්කොම ෆුල් ක්ලීන් කරලා ගත්තේ අපි රයිට්. මේ බලන්න මේ වගේ පොඩි කෑලි මේ ඔක්කොම මේ පොඩි කෑලි මේ නිකල් කෑල්ලක් තියෙනවා මේ දොර අදින කෑල්ල. මේක ඇත්තටම එංගලන්ත බඩු. හරි. මේවා නෑ සාමාන්‍ය තැන්වල ගන්න රයිට්. අපි එතනින් වහමු. රයිට් මේක තමයි ඇතුලේ තත්ත්වේ. හරි අපි දැන් යනවා ඉස්සරහට මෙන්න මේ සයිඩ් කණ්ණාඩි දෙක බලමු මේ සයිඩ් කණ්ණාඩියක් මේ ඔරිජිනල් සයිඩ් කණ්ණාඩි චුට්ටක් බලන්නකෝ මම කියන්නේ බොහෝ වාහනවල අඩුයි මේක බ්‍රෑන්ඩ් නිව් මේක 28000ක් වෙනවා මේ සෙට් එකක් මේ වන විට එංගලන්තෙන් ගෙනවොත් ලංකාවට දානකට ඉතින් මේක ඉතා අනර්ග තත්ත්වයක් රයිට් මේකේ පේන්ට් එක කරේ නුවර ඔටෝ බොඩි ස්ටයිල් බූත් පේන්ට් රයිට් මේ බලන්න එන්ජින් රූම් එක මේක එන්ජිම ඉතාමත් අනර්ග එන්ජින් එක මේක 100ක ස්පීඩ් යන්න පුළුවන් වාහනයක් හරි ජීක ස්පීඩ් ගිහලා නතර කරගන්නත් පුළුවන් යන්න පුළුවන් නතර කරගන්න පුළුවන් නේ රයිට් ඉතින් මේක මේ රේඩියේටර්ස් අනම් මනම් ඔක්කොම පොඩක් පිළිවෙලටම තියෙනවා රයිට් මේ එන්ජින් රූම් එක අපි ධම්ම ඊළඟට යමු අපි මේ දින්නේ 10 ශ්‍රී 11 ශ්‍රී මොඩල් එකට 9 ශ්‍රී 8 ශ්‍රී 8 ශ්‍රී 9 ශ්‍රී 10 ශ්‍රී 11 ශ්‍රී 12 ශ්‍රී තාවා මේවා හරි බොහොම අල්පයක් තමයි 12 ශ්‍රී ආවේ මිනිස්සු සමහර තරුණ ළමයි දන්නේ නැහැ 1970 මොරිස් කම්පැනි වැහුවනේ ලෝකේ රයිට් ඊට පස්සේ මේ ඔය සිංගප්පූරු වල රීකන්ඩිෂන් සිංගප්පූරුත් අපේ රටේ වගේම තමයි මේ මොරිස් මයිනර් ඒ රටට අපට වඩා පල්ලෙහානේ හිටියේ මොරිස් මයිනර් හරි ප්‍රසිද්ධයි ජනතාව අතරේ හරි එහෙ ඉතුරු වුණා මොරිස් මයිනර් ඔක්කොම රීකන්ඩිෂන් පනත යටතේ ජේ.ආර් මහත්තයාගේ රජයෙන් ලංකාවේ ඉල්ලුම අනුව මේක බෙදා දුන්නා ඊට පස්සේ තමයි මේ 10 ශ්‍රී 11 ශ්‍රී 12 ශ්‍රී 9 ශ්‍රී 8 ශ්‍රී ඒවා ආවේ ඒ එන්ජින් එක සයිස් එක තමයි මේක එන්ජින් එක 1100 මොඩල් එක හරි මේ බලන්න දොර ලොක් අනම්මනම් මේ ඔක්කොම ඉතාමත් අනර්ග තත්ත්වයේ තියෙනවා සමහර බඩු තියෙනවා කුරුප්පු මෝටර්ස් වැල්ලම් මිටිය හොඳ බඩු අලුත් බඩු තියෙනවා දොර ලොක් අනම්මනම් තියෙනවා අපි මම දොර ලොක් එකක් දැක්කුම වෙලා දාගත්තා රයිට් ඉතින් දැන් මේක මම පහුගිය කාල පරිච්ඡේදයේ ලක්ෂ 20කට විකුණන්න අදහස් කරා මේකට ලක්ෂ 18ක් මට වියදම ගිහිල්ලා තියෙනවා ඒවා බිල් තියෙනවා A to Z හරි අන ගැහැල්ලේ ඉඳන් බිල් ටික තියෙනවා හැබැයි දැන් කවුරු හරි වාසනාවන්තයෙක් ඉන්නවා නම් මම දැන් අවුරුදු දෙකමාරක් තිබ්බා මගේ මේ ආසාව ඉවරයි මගේ මේ තව ක්ලාසික් වාහන ගොඩක් තියෙනවා මේ බලන්න මේ මගේ ඩෙලිකා එකක් මේක 1978 එකක් මේ මගේ ජීප් එක මේකත් ඇවිල්ලා 1980 දැන් මට ඉඩ කඩ නැහැ මේක තියාගන්න තව වාහන දෙකක් හදනවා ඩෙලිකා ඒක නිසා මම තීරණය කරා මේ වාහනේ දෙන්න
කාට හරි උමනාවක් තියෙනවා වටිනාකම දන්න මහත්තුරු. හැබැයි ලක්ෂ 2ට 3ට 4ට 5ට 6ට ওই සයිට් වල වාහන තියෙනවා. ඉතින් මලකට කාලා අවුරුදු ගණන් ඉඳ සිද්ධ වෙන හැම වාහනයක්ම එක පිටිය තියාගන්න වෙන්නේ නැහැ. හැබැයි වැඩකාරයෙක් අවශ්‍ය මිනිහෙක් ඉන්නවා නම් මේ වාහනේ ගත්තොත් කිසිම දෙයක් කරන්න නැහැ. මේක 100ක ස්පීඩ් යන්න පුළුවන්. ඊටාම අනර්ගත තත්ත්වයේ වාහනයක්. ඊටාම නම්බුකාර පිට තමන්ගේ කොරිඩෝ එකේ නතර කරලා තියන්න පුළුවන් වාහනයක්. රයිට්. ඒක නිසා මේ මම මේක දැන් දෙන්න අදහස් කරගෙන තියෙනවා. වටිනා මහත්තයෙක් ඉන්නවනම් කතා කරන මගේ අංකට 0.73 871 284. හරි? ටෙලිෆෝන් නම්බර් එකට විතර මට මැසේජ් අරන් මේ කරන්න එපා. මට ඒක දෙන්න වෙලාවක් නැහැ. රයිට්. මම එහෙම වුණොත් මම දැන් මේ සයිට් එකට දානවා. රයිට්. ඔබ සියලු දෙනාටම ස්තුතියි. ආයිබෝවන්.